hello my batik peeps. මේ batik වලදී පාවිච්චි කරන ප්‍රධාන භෂ්ම තුනක් තියෙනවා. caustic soda, soda ash and sodium silicate. ඔය අපි batik වලදී භෂ්මයක් දාලා බලාපොරොත්තු වෙන්නේ ඒ වතුරේ pH අගය වැඩි කරගන්න. සාමාන්‍ය reactive diverter 10.5 එහාට තියෙන්න ඕනේ. right? අපි නැප්තෝල් වැට්ටකට අනිවාර්යයෙන්ම caustic එකට අනිත් ඒවා දාන්න බෑ. නමුත් reactive එකට අපිට මේ තුනම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ තුන් දෙනාගේ හැදියාව වෙනස්. චර්යාව වෙනස්. caustic soda කියන්නේ මරාගෙන මැරෙන පට්ට strong භෂ්මයක්. භෂ්මේ strong විතරක් නෙමෙයි යාගේ reaction එකත් එනම strong. යම් දවාගෙන යන reaction එකක් තියෙනවා. caustic වැඩි වුණාම සමහරවිට අපේ colors picture සමහර වෙලාවට ඩයි බාත් එකට රෙද්ද දාලා ගත්තාම ලස්සන පාට නෑ නිකන් හපුටු ඩල් එකක් නේ caustic පැල් වෙනවා. right? එතකොට soda ash කියන්නේ මෘදුයි නිකන් pH අගය 10.5ට වඩා මේ ඔක්කොම වැඩි කරන්න පුළුවන්. හැබැයි දාන ප්‍රමාණය caustic පාවිච්චි කරනවා නම් චූටි ප්‍රමාණයක් දාන්න ඕනේ. සාමාන්‍යයෙන් ලීටරයකට ග්‍රෑම් 5ක් විතර. නමුත් soda ash වලින් දානවා නම් ඒ වගේ 10 ගුණයක්වත් දාන්න ඕනේ. sodium silicate දානවා නම් අඩුම ගානේ ඒ වගේ 20 ගුණයක් 30 ගුණයක් අතර ප්‍රමාණයක් අවශ්‍යතාවය මත දාන්න ඕනේ. ඒතර sodium silicate ගඟක් දාන්න වෙනවනේ. වතුර ලීටර 10ක බාත්යක් එහෙම අතන්න ගියාම. අනිත් එක තමයි sodium silicate process වෙන්නේ මාර හිමින්. එහෙනම් දැන් හිමීට මට කිසි කලබලයක් නැහැ. මම හිමීට ඩයි එක ඇක්ටිව් කරගෙන හිමීට රෙද්දට අල්ලගෙන. හැබැයි හොඳයි. යාගේ කලර් ෆික්සිං ඒ ඔක්කොම හොඳයි. කොමර්ෂියලි කරනකොට වියදම සහ කාලය කියන ෆැක්ට් දෙකේදී අපිට යත් එක නැලවි ඉන්න වෙලා නැහැ. නමුත් sodium silicate පාවිච්චි කරන්න පුළුවන්. ඔරිජිනල් Java දූපත්වල Java batik කරද්දී පාවිච්චි කරන භෂ්ම sodium silicate. right? එතකොට traditionally Java batik කරන්න ගන්නේ sodium silicate. හැබැයි දැන් මේ පහතරයක් ඕගොල්ලෝ කරනවා වගේ ඩයි එකත් එක්ක sodium silicate මිශ්‍ර කරලා උලන්නේ නැහැ. right? ඒක මම යන වීඩියෝ එක කියලා දෙන්නම්. අයි අපි ඩයි එකත් එක්ක sodium silicate, soda ash, caustic soda මොකුත් එකපාර mix කරලා භාවිත කරන්නේ නැත්තේ කියලා. මාත් වලට ගන්නවා ඒක වෙනම කතාවක්. කියන Java batik වලදී. එතකොට sodium silicate වලින් පුළුවන්. නමුත් අර අවශ්‍ය කරන ප්‍රමාණය වැඩි. එයා හිමීට processing ගත කරන කාලය වැඩි. ඒ හින්දා අපි sodium silicate ඩයි බාත් වලට යූස් කරන්නේ නැහැ. Java Java batik වලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගත වෙන කාලය සහ අවශ්‍ය ප්‍රමාණය ඒවා ඊට පස්සේ අර sodium silicate වේලනකොට නිකන් glass texture එක වීදුරු මතු පිටක් වගේ එකක් තමයි එන්නේ. එතකොට අන්නේ වීදුරු මතු පිට ආයෙ ඉටි කරනවා නම් ඒක හොදලා අයින් කරන්න ඕනේ. ඒතෝ නැත්නම් ඒකුණින් ඉටි කරන්න බෑ. ඒ වගේ practical issues ටිකක් තියෙන හින්දා අපි ඒකට තියෙන alternatives එක නම් ආදේශක එක්ක යනවා. නමුත් බැරි නෑ. පුළුවන්. එයා බොහොම හොඳ චරිතවත් භෂ්මයක්. right? reactive dye එක ලස්සනට ප්‍රතික්‍රියා කළා. dye color set කරනවා. superb colors දෙනවා. okay?